සුබම සුබ දවසක් කියලා දතාවතරේ පිළිගන්නවා රිවියු ගේමින් YouTube channel එකක තුලා ඉන්න අපේ බස් පිකෝ set එක. ඔන්න ඉතින් ආදාගෙන අල්ල තියෙන්නේ අලුත් mod එකක්. ඉතින් මේ mod එක ඔයාලට දැන් ලබා ගන්න පුළුවන් 4.0 3.4 කියන අලුත්ම version එකට වගේ තවත් updates ගොඩකට මෙන්න මේ mod එක ඔයාලට recommend කරන්න පුළුවන්. ඒ වගේ මේ mod එක ඔයාලට වැඩ කරනවා. ඉතින් අදාළ links පහළ description එකේ වගේ පළවෙනි comment එකේ link කරලා තියන්නම්. ඒ වගේම මේ මොඩ් එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් මේ මොඩ් එක ගැන කතා කරමු. මේ මොඩ් එක ගොඩක් ලස්සන මොඩ් එකක්. අපි හදලා දින නීල් පාට වෙන්න. ඉතින් අපි මොඩ් එකේ උඩ පැත්තෙන් කතාව ආරම්භ කරමු. ඔයාලට උඩ ස්පොයිලර් එකක් බලා ගන්න පුළුවන්. තවත් පල්ලෙහාට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් සිග්නල් ලයිට් වැඩ කරනවා ජනෙලේ. ඒ වගේම ඔයාලට මේකේ සුදු යකඩ නිකල් ලයිට් එකක් දෙකක් තියෙනවා. මිනිමම් වල දෙකක් බලා ගන්න පුළුවන්. සිග්නල් බ්‍රේක් ලයිට් සිස්ටම් බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවෝ ඒ දේවල් ටික තමයි පිටිපස්සේ තියෙන ලොකු කතාවක් නෑ. පිටිපස්සේ ඉතින් අපි යන් පැත්තට ගිහිල්ලා ඔයාලට කොහොමද මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් සන් කැප් එකේ ලයිට් බලා ගන්න පුළුවන් ඈතට. ඉතින් ඈතට හුඟක්ම ලස්සනයි මොඩ් එක. බෆර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ওই දේවල් ටික තමයි පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවේ ඔයාලට කියන්න ඕන අපේ channel එකට අද මේ වීඩියෝ අද මේ channel එකේ නරඹන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell notification එක අනිවාර්යෙන් on කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා notification එක මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක like එකක් දාගෙන ඔයාලට අදාළ කරන ඕනේ කරන mods පළවෙනි comment section එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. හරි ඉතින් යාළුවේ මොකක්ම ලස්සනයි මොඩ් එක. ඉස්සරහා පැත්තේ සෙල් එක වටේ බස් එක වටේ අපි නියොන් ලයිට් ඇදලා තියෙනවා. ඉතින් ඒ සයිඩ් එකේ බලුවොත් බස් එක පට්ටම ලස්සනයි රැට. ඉතින් මේ මොඩ් එක ගැන කතා කරමු. මේ මොඩ් එක ලැග් වෙන්නේ නැහැ ඔයාලට ඕන RAM එක දාලා මේ මොඩ් එක සිල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔය දේවල් ටික තමයි තියෙන්නේ. අපි බලමු දවල්ට කොහොමද මොඩ් එක පේන්නේ කියලා. දවල්ට වල බලා ගන්න පුළුවන් සන් කැප් එක. සන් කැප් එකට උඩින් හෙඩ්ලයිට් වලට අපි දාලා තියෙන ෆෝක් ලයිට් දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම ජනේල දෙපැත්තෙත් වලට බලා ගන්න පුළුවන් ෆෝක් ලයිට් දෙකක් තියෙනවා. ඉතින් බෆර් එකත් වලට බලා ගන්න පුළුවන්. හුඟක් ලස්සනයි. ඒ වගේම සිග්නල් ලයිට් තව දෙපැත්තෙම වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉස්සරහා පැත්තෙන් බඳ පැත්තට වෙන්න තමයි මේක තියෙන්නේ. හරි ඉතින් යාළුවේ පැත්තෙන් වාට බලා ගන්න පුළුවන් සුදු යකට නිකල් ලයිට් එක ගන්නවා වගේම ඉනි මගකුත් අපි ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේ මොඩ් එකට ඔයාලට මෙන්න මේ රිම් කප් සෙට් එක හම්බ වෙනවා. ඉතින් ඉස්සරහා පිටිපස්සේ මෙන්න මේ රිම් කප් සෙට් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවේ මම ඉස්සරහට කියන කොහොමද මොඩ් එක ගේම් එකට හරියට දාගන්න කියලා. ඉතින් ඊට කලින් අපි බලමු කොහොමද පැත්තට මේකේ ස්පොයිලර් එක පේන්නේ කියලා. හරි ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මේකේ ස්පොයිලර් කොහොමද පැත්තට පේන්නේ කියලා. ඉතින් යාළුවේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ජනරල් දෙන සුදු යවන නිකන් ලයිට් එක කොහොමද පේන්නේ කියලා. හරි ඉතින් පිටිපස්සෙත් ඔයාලට බලා ගන්න පුළුවන් දවල්ට කොහොමද පේන්නේ කියලා. ඉතින් දවල්ට මොකක්ම ලස්සනයි. කැඩයන් කපපු ඉනිමක් වල දෙකක් තමයි තියෙන්නේ. කොට ඉනිමක් සහ දිග ඉනිමක් තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් යාළුවේ මොඩ් එක දාගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ මුලින්ම Play Store එකට ගිහලා Iset Archive app එක download කරගෙන පල්ලෙහාට description එකේ දාලා දෙන අදාළ මොඩ් එකේ version එක ඔයාලට කැමති version එකේ download කරගෙන ඉන්න. හරි ඉතින් ඔයාලට පුළුවන් මේක download කියන folder එක open කරගන්න. download කියන folder එක මෙන්න මේ විදිහට open කරගත්තට පස්සේ පල්ලෙහාටම යන්න ඕනේ. පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ 4.0 3.4 කියලා මෙන්න මේ ෆයිල් එක මේ නමින්ම තියෙනවා. ඕක ඔයාලා එකපාරක් ටච් කරලා view එකට යටින් තියෙන extract here කියලා තියෙන option එක තෝරන්න. extract here කියන option එක තීරණය පස්සේ password එකක් ඉල්ලනවා. ඉතින් මොඩ් එකට දාලා කරන password එක මම ඔයාලට පෙන්නන්නම් දැන් මොකක්ද කියලා. ඉතින් ඔන්න ඔය password එක capital වලින් ඔන්න ඔය විදියටම ගහලා ඔයාලට පුළුවන් මෙතන okay කියන එක දෙන්න. okay කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක extract වෙනවා. හරි ඉතින් යාළුවෝ මේක extract වුණාට පස්සේ ඔයාලට බලන්න උඩටම ගිහිල්ලා
ඔයාලට පුළුවන් ඔතනින් device storage යන්න. device storage ගියාට පස්සේ ඔයාලට පුළුවන් Android කියන එකට යන්න. Android කියන folder එක මම මෙතනින් හොයාගන්නම්. Android කියන folder එක උඩ තියෙන්නේ. හරි ඉතින් ඔතන ඔයාලට Android කියන folder එක පාරක් touch කරන්න. Android කියන folder එක පාරක් touch කරලා පස්සේ ඔයාලට බලා ගන්න OBB කියන folder එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් OBB කියන folder එක තෝරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔතනින් අපේ 4.0 3.4 කියන අප්ඩේට් එකේ මේන් OBB එකට ගිහිල්ලා මේ OBB එක පාරක් ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් උඩින් වෙන open archive කියන එක දෙන්න. ඉතින් මේක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් assist කියන folder එකක් හදෙනවා. මෙන්න මේ folder ඇතුළට ඔයාලා යන්න ඕනේ. මෙන්න මේ විදිහට folder ඇතුළට ගියාට පස්සේ bin කියන folder එක බලා ගන්න පුළුවන්. bin කියන folder ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් data කියන folder එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ data කියන folder ඇතුළට ඔයාලා යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවේ ඇත්තෙන් ධන ලකුණක් තියෙනවා. ඔන්න ඔය ධන ලකුණ පාරක් ටච් කරලා ඊට උඩින් ෆයිල් අයිකන් එකක් තියෙනවා. ෆයිල් අයිකන් එක පාරක් ටච් කරලා ඔයාලට පුළුවන් මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා download කියන folder එකට යන්න. මොකද අපි download කරන files download වෙන්නේ download කියන folder එකේ. ඉතින් අර extract කරගත්ත file එක තියෙන්නේ ඔන්න ඔය extract කරගත්ත file එක තුලට ඔයාලා යන්න ඕනේ. extract කරගත්ත file එක ඇතුලේ තියෙන ඔන්න ඔය file ටික ඔක්කොම ඔයාලා select all දීලා ඔක්කොම file ටික මේ game එකට add කරගන්න ඕනේ. හරි ඉතින් යාළුවෝ ඔය දේවල් ටික තමයි අද පොඩ්ඩෙන් කතා කරන්න තිබුණේ. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ මෙතනින් end කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. නැත්නම් subscribe කරලා bell notification එකත් අනිවාර්යෙන් on කරගෙන තියන්න. නැත්නම් වීඩියෝ බලපුවා අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.